අයිබෝවන් ඔන්නවට ගොඩාක්ම රස රෙසිපි එකක් අරගෙන ආවාට පෙනදි කොච්චර රසට මේක තියනවාද කියලා දුන් දදා තියෙනවා. හරිම ලස්සන පාටක් වගේම මේක හරිම රසයි. ඉතින් ඔයාලට රෑ කෑමට හදාගන්න පුළුවන් හරි ලේසියෙන් ගොඩාක් රස පාස්තා රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. අපි බලමු මොනවද අපිට ඕන වෙන්නේ කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මුලින්ම පාස්තා ග්‍රෑම් 200ක් මම අරගෙන ඉතිනම් මේ හැඩේව තමයි අරගත්තේ මම. මොකද මේක ලස්සනට හදාගන්න පුළුවන්. ඒකට දැන් ලුණු කුඩු තේ හැඳි භාගයකුයි පොල් තෙල් තේ හැඳි භාගයකුයි කහ කුඩු තේ හැඳි කාලකුයි දාලා නරන රස්නේ උණු වතුර දාලා මේක හොඳට අපි තඹ ගන්න ඕනේ. වැඩිපුර වතුර දාන්න ඕනේ. පාස්තා ටිකට වැඩිය වැහිලා ගොඩාක් උඩට එන තරමට අපි වතුර දා ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේක හොඳට තඹ ගන්න පුළුවන්. වැඩිපුර හොඳට වතුර දාලා මේක බෙරි නොවෙන්න හොඳට තඹ ගන්න. මෙන්න මේ වගේ වතුර හොඳට දාගන්න ඕනේ. දැන් හොඳට කලවම් කරලා හොඳටම තැම්බෙනකන් තියලා තියාගන්න. කොහොමද හරියටම තැම්බුනාම හොයාගන්නේ කියලා මම පෙන්නන්නයි හදන්නේ. දැන් මෙන්න මේ වගේ කෑල්ලක් අරගෙන පිහියෙන් කපලා බලන්න. පහසුවෙන් කැපෙන්න ඕනේ. ඒ කියන්නේ හයිය නැතුව ඝනකම නැතුව පහසුවෙන් කැපෙන්න ඕනේ. කපපු කෑල්ලක් කාලා බලන්න. තැඹිලා නම් එතකොට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. දැන් අපි මේ තඹගත්ත වතුරේකින් කෝප් එකක් අයින් කරගන්නවා. දැන් මේක හොඳට තැඹිලා තියෙන්නේ. චුට්ටක් පැස්ටා ටික එහාට කරලා මේකෙන් වතුර කෝප් එකක් අපි අයින් කරගන්න. අපිට පස්සේ ඒක ඕන වෙනවා. ඒ වතුරේ අයින් කරගත්තට පස්සේ අපි මේක ඇල් වතුරෙන් සෝදලා වතුර බේරනකන් තියලා තියන්න පැත්තකින්. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට දාගන්න බටර් හරි මාගරින් හරි පුරවපු මේසැඳි එකක් පොල් තෙල් මේසැඳි එකකුත් දාලා බටර් ටික මෙල්ට් වෙනකන් කලවම් කරගන්න. ගින්දර ගොඩාක් වැඩි කරන්න එපා සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න. බටර් ටික මෙල්ට් වුණාට පස්සේ ඔන්න අපිට ඕන වෙනවා ලොකු ලුණු ගෙඩියක්. මේ වගේ කොටු හැඩයට කපලා ගන්න. ටිකක් ලුණු වැඩිපුර දාන්න. එතකොට තමයි මේක ගොඩාක් රස. ලුණු ටික දාලා චුට්ටක් මේ වගේ හොඳට තෙල් වල කලවම් වෙන විදිහට කලවම් කරගන්න. ගින්දර අඩු කරලායි තියාගන්න ඕනේ. මේ ගානට කලවම් කරගත්තට පස්සේ අපිට ඔන්න සුදු ලුණු ලොකු බිග් 5ක් අරගෙන මේ වගේ ග්‍රේට් කරලා අරගන්න. කපලා නෙවෙයි සීනු ග්‍රේට් කරගන්න. ඉතින් ග්‍රේටර් එකක් නැත්නම් ඔයා ළඟ වංගෙඩියට දාලා සීනු කොටලයි ගන්න ඕනේ. දැන් සුදු ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරලා අඩු ගින්දරේ මේ සුදු ලුණු ටික හොඳට සුවඳ එනකම් බැදෙනකම් ලුණු ටිකත් කුක් වෙනකම් තියලා තියන්න. මෙන්න මේ වගේ හොඳට සුදු ලුණු ටික බැදෙන්න ඕන. හොඳට සුවඳ එනකන් සුදු ලුණු ටික බැදුනට පස්සේ කෑලි මිරිස් තේ හැඳි එකකුයි මිරිස් කුඩු තේ හැඳි එකකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි කහ කුඩු තේ හැඳි කාලකුයි දාගන්න. දාලා ඊළඟට දාගන්න මේකට ලුණු කුඩු තේ හැඳි භාගයකුයි 3-5 කුඩු තේ හැඳි භාගයකුයි දාලා මේක කලවම් කරගන්න. ඊට කලින් මේකට තක්කලි ගෙඩියකුත් දාගන්න. හොඳට ඉදුණු තක්කලි ගෙඩියක් දාගන්න. ටිකක් ලොකු ප්‍රමාණයක නම් වඩා හොඳයි. දාලා හොඳට කලවම් කරගන්න. තප්පර 30ක් වගේ මේක චුට්ටක් බෙදෙන්න ඕනේ. මෙන්න මේක කලවම් කරගන්න. තප්පර 30ක් කලවම් කරගත්තාම ඇති. ඊළඟට අපි මේකට දාගන්නවා පීකුදු ග්‍රෑම් 300ක්. පීකුදු ටික හොඳට පොඩියට කපලයි ගන්න ඕනේ. හොඳට මේ වගේ සිහින්න කපා ගන්න ඕනේ පොඩි වෙනකම්ම. ග්‍රෑම් 300ක් දාලා හොඳට කලවම් කරගන්න. ගින්දර ගොඩක් වැඩි කරන්නේ නැතුව මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. ඊළඟට ටොමැටෝ සෝස් දාගන්න මේසැඳි එකක්. දාලා ඔන්න ආයෙත් කලවම් කරගන්න. ටොමැටෝ සෝස් ටික දාලා කලවම් කරගත්තට පස්සේ අපි මේකට දාගන්නවා අපි අර පැස්ටා තඹපු වතුර එකක් අයින් කරානේ. අන්නේ වතුර ටික මේකට දාලා තව වතුර කෝප් එකකුත් දාගන්නවා. එල් වතුර කෝප් එකක් දාගන්න. දාලා හොඳට කලවම් කරලා මේක හොඳටම රත් වෙනකන්. ඒ කියන්නේ මේ චිකන් ටික තැම්බෙන්න ඕනේ මේ liver ටික. ඒ නිසා හොඳට මේ ටික තැම්බෙනකන් අඩු ගින්දරේ මේක වතුර එක රත් වෙනකන් හොඳට බුබුලු දදා නටනකන් තියලා තියන්න. ඔන්න දැන් අපේ මේ පීකුදු ටිකේම හොඳට තැම්බිලා තියෙන මේ වගේ හොඳට උතුරු බුබුලු දදා නටන ගානට ආවට පස්සේ අපි මේකට පැස්ටා ටික එකතු කරගන්නවා. ඉතින් මේ වතුර එක රත් වෙන්න කලින් දාන්න එපා. එතකොට මේ ග්‍රේවි එක රත් වෙලා තිබුණ නැත්නම් මේ liver ටික අමුවට තියෙන නිසා හොඳට රත් වුණාට පස්සේ තමයි දාන්න ඕනේ. දාලා දැන් මේ නිවිච්ච පැස්ටා ටික ආයෙත් රත් වෙනකම් මේ ග්‍රේවි එක හිඳිලා උකු වෙනකම් තියලා තියන්න ඕනේ. ඊට කලින් අපි මේකට බෙදපු 3-5 තේ හැඳි භාගයක් දාගන්නවා. අනිවාර්යෙන් දාන්න. එකෙන් අමුතුම රසක් එනවා. හරිම රසක් එනවා මේකට. දැන් හොඳට කලවම් කරලා ග්‍රේවි එක කුක් වෙනකම් පැස්ටා ටික හොඳට රත් වෙනකම් තියලා තියන්න. ඔන්න දැන් පැස්ටා ටික හොඳටම රත් වෙලා ග්‍රේවි එකත් උකු වෙලා තියෙන මෙන්න මේ වගේ. මෙන්න මේ ගානට ආවට පස්සේ හොඳින් බලාගන්න. දැන් හොඳට මේ පීකුදු ටික එහෙම තැම්බිලා හරිම සුවඳයි. මේ ගානට ආවට පස්සේ ඔයා මේකට සීන්ව ලියාගත්ත ලීක්ස් ටිකක් හරි ලුණු කොල් ටිකක් හරි දාගන්න. මම ලීක්ස් දාගන්නේ. ඉතින් ටිකක් වැඩිපුර දාගන්න. ඒකෙන් රස වගේම ලස්සන පාටකුත් අපිට එකතු වෙනවා. ඊළඟට ඔන්න ගෙදර තිබුණ ඉදුණු මාළු මිරිස් කරලක්. ඉතින් මං කඩෙන් ඉදුණු මාළු මිරිස් ගෙනාව මේ සැරේ. ඉතින් ඔන්න ඒක මේ විදිහට කොටු හැඩයට කපනවා. ඇට ටික අයින් කරලා තමයි දාගන්න නැත්තම් සැරයි. ඉතින් මේ ඉදුණු මාළු මිරිස් වල අමුතුම පැණි රසක් එක්ක සැරක් තියෙනවා. හරිම රසයි. ඒ වගේම ලස්සනත් වෙන නිසා ඔන්න මං ඒවත් දාගත්තා. ඉතින් දාලා ඔන්න මේ විදිහට
චුට්ටක් මේ වගේ තුනී කරලා ආයෙ විනාඩියක් වගේ තියලා තියන්න. අන්න දැන් අපේ පාස්තා රෙසිපි එක හරි මේක නම් පුදුම රසක් ඔයාලට පේන්නේ නැති කොච්චර ලස්සනට තියෙනවද කියලා මේ විදිහට දුම් දදා තියෙද්දි හරිම රසයි කන්නම හිතෙන්නේ. ඉතින් මම මේක හදලා සතියකට විතර පස්සේ තමයි මේ වීඩියෝ එක එඩිට් කරලා ඔයාලට දෙන්නේ. ඉතින් මට දකිද්දි ආයෙත් කන්න හිතෙනවා ඒ තරම් රසයි. හොඳින් බලාගන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. ඔන්න අද රැයට ඔයාලට හදලා බලන්න පුළුවන් මේ රෙසිපි එක. ගොඩක් රස රෙසිපි එකක්. ඉතින් ආ කලින් කාලා නැති විදිහේ රෙසිපි එකක් අනිවාර්යෙන් try කරලා බලන්න. මම හිතනවා වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න නැතිව ආස වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් මගේ channel එකට එකතු වුණු කෙනෙක් නම් මතකයි මාව subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ රසවත් ලේසියෙන් හදාගන්න පුළුවන් recipes ටිකටම බලන්න පුළුවන්. වීඩියෝ එක බලපාට ගොඩාක් ස්තුතියි.